අදත් ආවා පොකට් වල පොඩ්ඩක් නයිට් ලයිෆ් එක පොඩ්ඩක් බලන්න කොයි වගේද කියලා. ඒ වගේම මොනවා හරි කාලා බලමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා. පොඩි වටයක් දාන්න තමයි ඇත්තටම ආවේ. දෙන්නත් එක්ක මොනවා හරි කාලා. ඊට වඩා පොඩ්ඩක් අද බිසි අඩුයි වගේ. ඊයේ මීට වඩා සෑහෙන බිසි කියන්න දෙයක් කොහොමද කියලා. අපි අද වෙනම පාරකට ආවේ. අපි කඩේකට ආවා. පයිනැපල් ප්‍රෝන්ස් තියෙන පයිනැපල් වයිට් රයිස් එක try කරන්න තමයි බැලුවේ. ඒකවත් දන්නේ. ඉතින් කාලා තමයි බලන්නේ. එලා ඉතින් කාලා බලන්න. Grilled prawns. ये prawns එක නම් අර දන්නේ නැහැ ඒක හොඳයි. මේ සෝස් එකත් එක්ක වදිනේ ඒක. ඉතින් අපි ජූස් එකකුත් බොන්න කියලා බැලුවේ මාර රස්නේ තිබහයි. එතන ජූස් කඩ නම් පැලෙන්න තියෙනවා. ඉතින් අපි එකකට ආවා. ඉතින් අපි කෑම එක රෙඩි වෙලා. Ready, right? Thank you. ලොකු පෝෂන් එකක් හම්බුණා. ලොකු සයිස් එකක් දෙන්නට බඩ පැලෙන්න ගන්න පුළුවන්. දැන් අපි මේ ජූස් එක ගැන ඉන්නේ. අපි ජූස් එක අරගෙන ටග්ගා කියලා වාඩිලා මේක try කරමු එහෙනම්. දැන් අපි ජූස් එකකුත් ගත්තා. ටොෆි දෙකකුත් නිකන් හම්බුණා. මොකද්ද ජූස් එක? watermelon lemon. එහෙනම් යන්න try කරන්න. try කරන්න හදන්නේ අපි ගත්ත කෑම එක. කොහොමද දන්නේ? අපි ප්‍රෝන් එකක් ගන්න විදිහ චිකන් එකක් ගත්තා. අවුලක් නැහැ. ගොඩක් ඒක වෙනස් රසක්. ඒක මාත් කඩන ඔය පොඩි පැණි රහක් තියෙන අන්නාසින්ද රයිස් එකත් මම හිතන්නේ ඔයගොල්ලෝ මොකක්ද සෝස් එකක් දානවා වගේ. කලින් මඩේ රහ සෙට් වෙලා නැහැ. ඒක වෙනස් රහක්. අලුත් රහක්. ඉතින් මේගොල්ලෝ කැමරාවක් ගත්තම පැලෙන්න සීෆුඩ් දෙනවා, පැලෙන්න චිකන් දානවා. ආය අඩු මදි නොකියන්න දානවා නේ. හොඳට දානවා. ඒ දාන එක නම් අපි අපි කැමති විදිහට හදලා අපි ඊයේ කාපු කෑමලත් එහෙමයි. මීට් සීෆුඩ් එහෙම මාර විදිහට තිබ්බා. ඉතින් අද දැන් ගත්ත එකේ තියෙනවා. නියමයි. ජූස් එක මොනවද කිව්වේ? watermelon lime. Ya tahu lah nih.
එකක් නියමයි. තියෙන අපි මේ කාලේ ඉවරයි කරමු. Can I get one from this? Thank you. Crabs ගත්තා crabs. Stick එකේ ගහලා තියෙන crabs. ඒකේ රහ යන්නේ ගොඩක්ම මේ උඩින් දාලා දෙන සෝස් එකත් එක්ක. ඒ සෝස් එක නම් නියමයි. ඒකත් එක්ක තමයි රහ. ගොඩක් සී ෆුඩ් එහෙමයිනේ අපිට හම්බුන සෝස්. නියමයි ඒක. මේක බාත් 40. එකක් ගත්තොත් 40යි. එකක් ගත්තොත් 40යි, තුනක් ගත්තොත් 100යි. ඉතින් අපි එකක් කන්නේ කියලා බැලුවා ඉස්සෙල්ලාම try එකක් දීලා. ඒක නියමයි අපිට. කොහේනේ? මේක හරිම වෙනස්. ඔව්. තනිකර මස් විතරයි. ඒ සෝස් එක නිකන් ස්වීට් චිලිත් වගේ. නෑ ස්වීට් චිලි නෙමෙයි ස්වීට් චිලි මික්ස්. පෙපර් දාලා. ඔව් ඒකේ පෙපර් දාලා තියෙනවා, ඒකේ චිලි දාලා තියෙනවා. මික්ස් එකක් තියෙන ජංගල් වගේ එකක්. අපි දැන් ඉස්සරහට යන්න කියලා බැලුවේ. ලොකු ජම්බු එක. කීයද? වාස් 70යි. මේකත් ගෝ. මෙතන පළතුරු කඩේකින් මම සියඹල ගත්තා. ඒ වගේම ලංකාවේ තියෙන මැංගෝස්, ජම්බු, ඒරම පළතුරු ජාති තියෙනවා. වැඩි දෙයක් නෑ. දන්න කිච්චාතිත් තව තිබ්බ ගොඩ. අරගෙන ගිහින් අපි කැවෙන එකක් නැති හින්දා අපි හොටල් එකේ ඉන්නේ නැති නිසා මම වැඩි එකක් ගත්තේ නෑ. සියඹල එකක් කාලේ ගන්න නම් ඒක බාත් 70යි නේ. ඒක බාත් 70යි. kebab එකක් කනවා. Can we get one chicken kebab? මේ දින දාන ingredients ටික මේ දෙකට අමතරව තව මෙතන පේලියට තියෙනවා. අපිට කැම්පියස් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි ගත්ත chicken එකක්. Thank you. Je suis là, le chicken. Gata kebab එක. ඉතින් ඔන්න අපි try කරන්න යන්නේ kebab එක. තාම හරියට හැපුන්නේ නැහැ. අපි මෙල්බන් වල කණ එකට වඩා සෑහෙන්න වෙනවා. රසයෙන්ම සම්පූර්ණයෙන්ම වෙනවා. අපි ඒ ගන්න වෙන එකක්. දැන් මේ අද try කරන්න වෙන එකක්. තාම ගන්නවද නැද්ද කියලා හිතේ අපි
අපි එහෙදි කණේ ඉන්න අපි බැලුවේ නොගෙන ඉන්න මොකද මෙහි ඇවිල්ලා අපි එහෙ කණේ කාල වැඩ නැති හින්දා ඒත් ඊට පස්සේ මෙයාට ආසයි කියලා ඉතින් අපි ගත්තා. ඒත් අපි ගත්තී හිතුවේ මේ ඒ වගේම ඇති ලොකු වෙනසක් නැහැ කියලා. ඒත් අපි දැන් කාලා බලද්දි ඒක වෙනස් සෑහෙන වෙනස්. දාන ඉන්ග්‍රීඩියන්ට්ස් උත් පොඩ්ඩක් වෙනස්. ඔව් රසයි. දැන් වරදක් නැහැ. රසයි ඒක මම කිව්වේ මේ අපි අර මෙල්බන් වල කාපු එක නෙමෙයි. අපි ඒක කන්නේ නෙමෙයි. රස වෙනස් සෑහෙන වෙනස්. ඉතින් අපි මෙහෙ try කරමු හැම කෑම එකකම රස වෙනස් නේද? අපිට කලින් සෙට් වෙලා නැති රසවල තිබ්බා. අපි පළවෙනි පාර සෙට් වෙච්ච රසවල තිබ්බා. ඒ කියන්නේ අපි කලින් කාලා තිබ්බ කෑම වලත් අර අපි ඒ කාලා තිබ්බ රස නෙමෙයි. සමහර විට මේ රටේ ඔරිජිනල් දේවල් වෙන්න පුළුවන්. අර අපි ඊයේ කෑපු බැට්ටායි එක වගේ අපි මං කිව්වා වගේ අපේ හොටෙල් එකේ අපි හැදුවේ වෙන විදියකට. අපි හදපු එක වෙනස් රහක්. දැන් අපි ඊයේ කාපු ඔරිජිනල් බැට්ටායි එක වෙනස් රහක්. ඉතින් අපි හිතනවා ඒක තමයි ඔරිජිනල් බැට්ටායි රස කියලා. ඒ වගේම තමයි මේකත් මේගොල්ලන්ටම ආවේනික තායිලන්තේම ආවේනික විදියට තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. මම හිතන්නේ මේ විදියට තමයි හදන්නේ. ඒගොල්ලන්ට සෙට් වෙන විදියට නේ. ඔව් ඒගොල්ලන්ගේ රස. ඒගොල්ලන්ගේ රස. ඒ ක්‍රැබ් ස්ටික් එක මාර රහයි. ඒකේ රහයි ඉන්නේ සෝස් එකේ. නියමයි ඒක. හැම ඒ සීෆුඩ් එකකටම හම්බෙන සෝස් එක පොඩ සමානයි. ඔව් අනිත් එක මාර ඒකේ මාර රසක් තියෙනවා. ඔව්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ගොඩක් අපි මේ කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්නේ සිමිලන් අයිලන්ඩ්ස් අපි ගිහිල්ලා අපිට හම්බෙච්ච මේ ලන්ච් එකේ සීෆුඩ් තිබ්බ ගොඩක්. ඒ සීෆුඩ් වල එහෙම රසක් නැහැ. ඒත් අර නිකන් කෑද්දි රසක් නැහැ. ඒක අර ඒගොල්ලෝ දෙන සෝස් එකත් එක්ක කද්දි තමයි රස සෙට් වෙන්නේ. ඉතින් මේගොල්ලෝ සීෆුඩ් වලට මම හිතන්නේ වෙනම සෝස් දෙනවා මේ ඒ සීෆුඩ් එක රහා ඉන්නේ සෝස් වලින්. සැර જાතියක් දාලා ඒක මික්ස් කරලා තමයි ඒගොල්ලෝ හදන්නේ. ඒවත් මාර ගොඩක් තියෙනවා ඒ සෝස් එක. ඔව් සමහර ඒ කියන්නේ අපි ප්‍රෝන්ස් කන්න ඒගොල්ලෝ දෙන සෝස් එක නෙමෙයි අපිට දැන් ක්‍රැබ්ස් වලට දුන්නේ. ඒ වගේ පොඩ පොඩ වෙනස් කරලා එක එක විදිහේ සෝස් විදිහට හදලා තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඉතින් මාර රහයි අතරම අපිට නම් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔන්න අපි මාකට් එකට ගිහිල්ලා කාලේ ඉවරලා හුන්ඩියකුත් අරගත්තා. ඒ අරගෙන අපි එන මග පොඩ්ඩක් බැලුවේ කකුල් දෙකට පොඩි මසාජ්යක් දාගන්න ෆුට් මසාජ් එකක්. ඉතින් මෙතන ඔයගොල්ලෝ දකින්නේ නැති අපි කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා මේකෙත් ඔයගොල්ලෝ දකින්නේ නැති මසාජ් සෙන්ටර්ස් හැමදාම දිනනවා පාර දෙපැත්තේ අඩියෙන් අඩියට. ඉතින් අපි ගිහිල්ලා බැලුවා කොහොමද ගණන් කියලා දෙක තුනක. ඉතින් එක තැනක් අපි ගිහිල්ලා බුක් කරා. ඒගොල්ලෝ කිව්වා වේටින් ටයිම් එකක් තියෙනවා කියලා පැය භාගයක් පැයක් වගේ. හැමෝටම ඇවිදලා ඉඳලා කකුල් රිදෙනවා. කකුල් රිදෙන ඉන්න මේ මම හිතන්නේ හැමෝම එනවා ෆුට් මසාජ් එකක් දාගන්න රෑ වෙලා. ඉතින් මේක පාන්දර 5 වෙනකන් ඇරලා තියෙනවලු. අනිත් ඒවත් ඒවයි මම හිතන්නේ ගොඩක් ඒවා. ආයි උදේ 10ටලු අරින්නේ. ඉතින් අපිත් ඇඩ්වාන්ස් එක ගෙවලා සල්ලි පේ කරලා බුකින් එකක් දාගෙන ආවා. ඊට පස්සේ අපිට තව පැය භාගයෙන් එන්නේ කිව්වා. ඉතින් අපි තව පැය භාගයෙන් ගිහිල්ලා ෆුට් මසාජ් එකක් දාගන්න යන්නේ. මං හිතන්නේ අපිට වීඩියෝ කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ගොඩක් කට්ටිය කැමති නැහැ වීඩියෝ කරනවට. ඉතින් ඒ වුණාට අපේ එක්ස්පීරියන්ස් එක අපි කියන්නම් කොහොමද කියලා. ඒ තැන් ඔක්කොම මෙහෙම ඕපන් තියෙන්නේ. ඔව් මේ හැමෝටම පේන්න ඕපන් තියෙනවා මේ වීදුරු වලින් මේ එළියටත් පේන්න. ඉතින් බලමු කොහොමද මසාජ් එක කියලා. මේක ඔරිජිනල් තායි මසාජ්. තායි ෆුට් මසාජ්. ඉතින් ඔන්නෝම තමයි අපේ අද දවසත් ගත වුණේ තායිලන්ඩ් වල පුකෙට් වල. පොඩි ඇඳුම් ටිකක් ගත්තා, කෑම ටිකක් ගත්තා, දැනුත් මේ ෆැමිලි ගෙඩියක් කුරුම්බ ගෙඩියක් අරගෙන මොන ගමන් ඉන්නේ. ඉතින් දැන් වෙලාව හරියටම රෑ 12යි කාලයි. ඔයගොල්ලෝ දකින්න ඇති කලින් වීඩියෝ එකෙත් නයිට් ලයිෆ් එක කොහොමද කියලා මෙහි. ඉතින් අද අපි බංගලා රෝඩ් එක පැත්තට ගියේ නෑ. අපි අද වෙන පැත්තකට ගියේ. ඉතින් ගිහිල්ලා හොඳට බඩ පැලෙන්න කෑව දෙන්නත් එක්ක එක එක જાති බිව්වා. පොඩි shopping පාරක් දැම්මා. කොහොම තමයි උනේ.
ඉතින් එහෙනම් පොඩි වීඩියෝ එක දැන් අතින් මෙතනින් නවත්තනවා. ඉතින් හෙට අපි පුකට් වල අපිට බලන්න යන තියෙන ලස්සන ප්ලේසස් ටිකකට යන්න හිතාගෙන ඉන්නවා නේද? ඉතින් ඒක තමයි ප්ලෑන් එක. එහෙනම් ඉතින් හෙට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ආයි තායිලන්ඩ් වල ඉඳන්. අදට ගිහිල්ලා එන්න එහෙනම් හැමෝටම ජය වේවා.